ගාඩන් එකක් වගේ තිබ්බා. ඉතින් ඒක සුද්ධ කරන්න නිතරම මේ මිනිස්සෙක් එනවා යනවා එහෙම තිබ්බා. හොම ගිහිල්ලා එක වෙලාවක කියන්නේ අම්මලා නැති වෙලාවක ඒ මිනිස්සයා ඇවිල්ලා ඉන්න වෙලාවක එයා නොදැනීම ගෙදර ඇතුළට එනවා. කියන්නේ මට නොදැනීම ගෙදර ඇතුළට එනවා. ඇතුළට ඇවිල්ලා එයා කොහොම හරි අම්මලා නැති වෙලාවක් බලලා වෙන්න තියෙන්නේ නැත්තේ. ටාගට් කරලම වගේ වෙන්න ඇති සමහරක් විට එන්නේ නැත්තේ. ඒක මම දන්නේ නැහැ අදටත් කොහොමද උනේ කියන එක. ඔහොම ඇවිල්ලා ඉතින් මාව කාමරයකට දාලා, ඒ කියන්නේ කාමරයට මාව ඇදගෙන ගියා. එතකොටත් මම 8 විතර ඇති. ඒත් මම කුඩා කාලේ කියන්නේ පාසල් යන අවදියේනේ. ඉතින් ඔහොම මාව කාමරයකට ගෙනහිල්ලා මාව අතපත ගාලා ඉඳින්න උත්සාහ කරලා සෑහෙන්න දේවල් කරා. ඉතින් මට තේරෙන්නේ නැහැ මං ඒ වෙලනොත් කොහොමද බේරෙන්නේ කියලා. මොකද එතකොටත් මම පාසල් යන සිසුවියක්.